කොහොමද බලමු අපි දැන් මේ පැණි පෙට්ටියකින් පැණි ගන්නෙ. අපි දුම් රොදවල් කීපයක් මේ විදිහට අපි යොමු කරන්න ඕනේ. කියන්නේ පැණි තියෙනකොට ඒගොල්ලන් විදින මේ සම්භාවිතය වැඩි. අපි පැණි පෙට්ටිය ගන්නකොට එකපාරම ගන්න නැහැ. පොඩ්ඩක් මේ විදිහට එහෙට මෙහෙට කරලා තමයි පැණි පෙට්ටිය අපි ගන්නෙ. එන්න මේ විදිහට තමයි ගන්නෙ. අපි සාමාන්‍ය නිවසක වගේ මීමැසි පාලනය කරනවා නම් පැණි නිස්සාරකයෙන් පැණි නිස්සාරණය කරගන්නකොට යම් ප්‍රමාණයක් අපත යනවා. ඒක නිසා අපි සාමාන්‍ය මේ සරල ඇටවුමකින් අපිට කිසි ප්‍රශ්නයක් නැතුව පැණි පිරිසුදුව අපිට ගන්න පුළුවන්. දැන් පැණි වදේ මෙහෙම කපලා දාලා මේ තියෙන සීල් කරපු උඩ පියස්ස අපි අයින් කරන්න ඕනේ. මේ විදිහට අපි පියස්ස අයින් කරලා දානවා. තවදුරටත් මීමැස්සෝ මේ පැණි වදවල ඉන්නවා නම් අපිට පුළුවන් මේ වගේ බී බ්‍රෂ් එකක් පාවිච්චි කරලා මැස්සෝ සිවුම ඉවත් කරගන්න. මේ තියෙන්නේ අපිට ගෙදරදී හදා ගන්න පුළුවන් පැණි නිස්සාරකයක්. ඉතා සරල පැණි නිස්සාරකයක්. මෙතන තියෙනවා උඩින් තියෙනවා වීදුරු කෑල්ලක්, අවර්ණ වීදුරුවක්. ඊට පස්සේ පෙනේරයක් තියෙනවා. පෙනේරයට හරියටම සම්බන්ධ වෙන භාජනයක් තියෙනවා. එතකොට දැන් පැන් ටික මේ විදිහට දාලා, පැණි වද ටික මේ විදිහට දාලා අර පියස්ස අපි කපලා ඉවත් කරනවා. ඉවත් කරලා මේ විදිහට හදාගෙන ඊට පස්සේ මේ අපි මේ වීදුරුවෙන් වහනවා. වහලා මේක අවුවේ තිබ්බට පස්සේ මේ වීදුරුවෙන් වහන එකේ ප්‍රයෝජන කීපයක් තියෙනවා. වෙන සත්තු මේකට එන්න බෑ පැන් ටික කන්න. දූවිලි හැම මේකට ඇතුල් වෙන්නේ නැහැ. ඊට අමතරව දැන් මේක අවුවෙන් තිබ්බට පස්සේ මේ ටික තාපවත් වෙනවා ඇතුළ. තාපවත් වෙනකොට මේ ඉටි අතර තියෙන පැණි ටික වේගයෙන් පහළට බහිනවා. එතකොට අපිට කිසිම අපිරිත්‍රතාවයකින් තොරව අපිට පිරිසුදුවම පැණි ගන්න පුළුවන්.